ඔයා ඕවර් තින්කින් කරනවා නම් මේ කතාව ඔයාට අනිවාර්යයෙන්ම බලන්න. ඔයා නිදහසේ රැට නිදා ගන්න ගියාමත් ඔයාට මෙන්න මේ විදිහට හිතෙනවද? හෙට මොනවා වෙයිද? මං එයාට එහෙම කතා කරේ ඇයි? එයා මං ගැන මොනව හිතුවද දන්නේ නැහැ. මෙන්න මේ වගේ එකම සිදුවීම නැවත නැවත ඔයාට මතක් වෙනවද? අපි මේකට කියනවා ඕවර් තින්කින් කියලා. ඕවර් තින්කින් කරන්න හේතු කිහිපයක් තියෙනවා. සමහර වෙලාවට ඔයාට අතීතයේ සිද්ධ වෙච්ච මොකක් හරි බෑඩ් එක්ස්පීරියන්ස් එකක් නරක සිදුවීමක් නිසා ඔයා මෙහෙම හිතනවා ඇති. ඒ වගේම ඕනවට වඩා ඕනම දෙයක් ගැන සිතීම, තව කෙනෙක් ගැන නැත්නම් අනිත් අය ගැන ගොඩාක් සැලකිලිමත් වීමත් ඕවර් තින්කින් කරන්න තව හේතුවක් වෙනවා. තීරණයක් ගන්නකොට ඒ වැදගත් තීරණයේදී ඔයාට ඒ තීරණය වැරදි. මම මේක ගත්තොත් මගේ ජීවිතයට හානියක් වෙයි කියලා ඔයාට ලොකු බයක් තියෙනවා. ඒ වගේම තමා ගැන විශ්වාසය අඩුවීමත් ඕවර් තින්කින් කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම තියෙන ලක්ෂණයක්. විශේෂයෙන්ම ඕවර් තින්කින් කරන අය තමන් ගැන විශ්වාසය අඩු වුණත් තමන් කරන්න උත්සාහ කරන දේවල්. අපි හිතමුකෝ රැකියාව කියලා. ඒක ਸਰව සම්පූර්ණව කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒක කම්ප්ලීට් කරන්න, සාර්ථකව කම්ප්ලීට් කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ වගේ අර අනවශ්‍ය බියකින් ජීවිතය ගත කිරීම හින්දා තමයි ඔයා ඕවර් තින්ක කෙනෙක් ලෙස ඔයාට දැනෙන්නේ. මෙන්න මේ වගේ ඕවර් තින්කින් කරන ලක්ෂණ. එහෙම නැත්නම් හේතු ඔයාට තියෙනවා නම් ඔයා මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඔයාට එන හැම සිතුවිල්ලක්ම සත්‍යක් නෙවෙයි. ඒ හැම සිතුවිල්ලක්ම ක්‍රියාත්මක කරන්න යන්න එපා. අද මම කියලා දෙනවා ඔයා ඕවර් තින්කින් කරන කෙනෙක් නම් ඒ ඕවර් තින්කින් කරන එක අඩු කරගන්නේ කොහොමද කියලා. ඔයා ඕවර් තින්කින් කරන එක නවත්ත ගන්න ඕනේ නම් ඔයා පළවෙනියට මෙන්න මේ දේ කරන්න. ඔයාට මොකක් හරි අනවශ්‍ය සිතුවිල්ලක් එනකොට, අනවශ්‍ය බයක් එනකොට ඒකට සාක්ෂි තියෙනවද? ඒකට ඇත්තටම සාක්ෂි තියෙනවද? එහෙම නැත්නම් මේක බයක් විතරද කියලා ඔයා තෝරා බේරා ගන්න එක. අනිවාර්යයෙන්ම පොතක් අරගෙන ලියන්න මේකට සාක්ෂි තියෙනවද? මේක නිකන් මගේ සිතුවිල්ලක් බයක් විතරද කියලා. එතකොට ඔයා ඕවර් තින්කින් කරන එක සමහර විට ඔයාගේ අඩු වෙන්න පුළුවන්. දෙවෙනියට ඔයා කරන්න ඕන දේ තමයි සමහරක් අපේ ජීවිතේ සිද්ධ වෙන දේවල් වෙනස් කරන්න පුළුවන්. සමහරක් අපේ ජීවිතේ සිද්ධ වෙන දේවල් වෙනස් කරන්න බෑ. එතකොට මට මොනවාද ජීවිතේ වෙනස් කරන්න පුළුවන්, මොනවාද ජීවිතේ වෙනස් කරන්න බැරි කියලා ඔයා අනිවාර්යයෙන්ම හිතලා බලන්න ඕනේ. ඒ වගේම ඔයා එක සිතුවිල්ලකට ගියාම, එකම සිදුවීමකට ගියාම ඒ දේ නැවත මතක් කරනවා නම් විනාඩි 10ක් ඇතුළත ඒ සිතුවිල්ල මතක් කරන්න. හැබැයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඒ විනාඩි 10න් පස්සේ ඔබ වෙනස් සිතුවිල්ලකට මාරු විය යුතුයි කියන එක. එතකොට ඔයා ඔය ඕවර් තින්කින් කරන එකත් සමහර විට ඉබේම නැවතිලා යන්න පුළුවන්. අවසාන එක තමයි ඔයා ඕවර් තින්කින් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ දේ කරන්න ඕනේ. අපිට කරන්න බැරි දේවල්. ඒ කියන්නේ ගොඩාක් ලොකු දේවල්. බර දේවල් අපේ ජීවිතේ තියාගත්තාම තමයි අපි ඕනවට වඩා හිතන්නේ. ඔයාට කරන්න පුළුවන් පහසුම, ලේසිම, කුඩාම දේ මොකද්ද කියලා ඔයා එතනින් පටන් ගන්න. මොකද අපි ගොඩාක් ලොකු අපිට කරන්න බැරි දෙයක් අපි බාර අරගෙන වැඩ කරන්න ගත්තොත් තමයි අපිට එකම සිතුවිල්ල, එකම දේ නැවත මතක් කර අපිට ඒ සම්බන්ධයෙන් බියක් සැකක් ඇති කරගන්න. ඒක නිසා ඔයා අන්තිමට කරන්න ඕනේ මට පුළුවන්, මගේ උපරිමයෙන්ම කරන්න පුළුවන්, මට හැකි දේ සහ මට පුළුවන් කුඩාම දේ මම කරනවා කියලා සිතුවිල්ලක් නිර්මාණය කරගන්න එක. ඔයාගේ මේ අනවශ්‍ය සිතුවිලි හින්දා අනවශ්‍ය බයක් ඇතිවීම තුළ ඕවර් තින්කින් කරනකොට ඔයාගේ රැකියාවට, ඔයාගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවිතයට සහ විශේෂයෙන්ම නිින්දට බාධාවක් ඇති වෙනවා නම් ඒ සම්බන්ධයෙන් සුදුසුකම්ලත් මනෝපදේශකවරයෙක්ගෙන් අනිවාර්යයෙන්ම උපදේශනය ලබා ගත යුතුයි. අවසානයේට මම ඔයාලට මතක් කරනවා ඔයා හිතන එක වැරදි නෑ. හිතුවොත් තමයි අපේ ජීවිතේ ජය ගන්න පුළුවන් වෙන්නේ සමහර අවස්ථාවලදී. හැබැයි ඔයා හිතන එකෙන් ඔයාගේ ජීවිතය පාලනය වෙනවා වගේ වෙනවා නම් අන්න ඒක නවත්තන්න ඕන. මොකද ජීවිතය පාලනය කරන්න සිතුවිලි වලට බෑ. ඒ නිසා සිතුවිල්ලට ජීවිතය පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔයා සිතුවිලි වලින් පාලනය වෙලා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ආයිබෝවන්.